ඒත් ඔයාලා මේනකොට අහලා තියෙනවනේ බ්ලැක් බොක්ස් කියන එක. මේක මේ යුනිට් එකෙන් පුළුවන් ගුවන් යානයක් අනතුරට ලක් වුණාට පස්සේ ඇයි එහෙම වෙන්න හේතුව කියන එක හොයාගන්න. මේක තියෙන්නේ පුතේ ගුවන් යානයේ ටේල් කොටසේ. ඒකට හේතුව තමයි ගුවන් යානයක් අනතුරට ලක් වුණාට පස්සේ සාමාන්‍යයෙන් අවම හානියක් වෙන්න පුළුවන් කොටස තමයි ටේල් එක. මේක බ්ලැක් බොක්ස් එකකට කළු පාට නැහැ ඇත්තටම. තැඹිලි පාට යුනිට් එක. මේක ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි. එකක් තමයි cockpit data recorder එක. අනිත් එක තමයි flight data recorder එක. cockpit එක කියලා කියන්නේ පුතේ ගුවන් නියමුවා සිටින නියම කුටිය. මේ cockpit එකේ නියමුවන් අතර සිද්ධ වෙන සංවාද ඒ වගේම වෙනත් ශබ්ද වගේ සියලුම දේවල් මේ cockpit data recorder එකට ගබඩා කරගන්න පුළුවන්. flight data recorder එකට පුළුවන් flight එක කොච්චර angle එකකින් කොච්චර උසකින් ඒ වගේම කොච්චර speed එකකින් ධාවනය වෙනවද කියන එක ගබඩා කරගන්න. ඒ වගේ ගොඩාක් records මෙයාට තියාගන්න පුළුවන්. ඒකට මේ black box එක ගුවන් යානයකට කොච්චර හානි සිද්ධ වුණත් black box එකට හානි වෙන්නේ නැහැ. හේතුව තමයි මේක ගොඩාක් ඝන ලෝහයෙන් නිර්මාණය කරලා තියෙන නිසා. ඉතින් ගුවන් අනතුරක් සිද්ධ වුණාට පස්සේ මේ black box එක හොයාගෙන තමයි විශේෂඥ කණ්ඩායම් යන්නේ. අපි හිතමු හදිසියෙන් හරි මේක හොයාගන්න බැරි වුණා කියලා. හොයාගන්න බැරි වුණත් යම්කිසි කාලයක් මාසයක් වගේ පුරාවට සෑම විනාඩියකටම සැරයක් මේක රේඩියෝ සිග්නල් නිකුත් කරනවා. එතකොට අපිට මේක හොයාගන්න පුළුවන්. මේ black box එක හොයාගත්තට පස්සේ black box එක ගන්න පුළුවන් data ප්‍රමාණය මෙන්න මේ වගේ. flight එක අනතුරට ලක් වුණ වෙලාවේ ඉඳන් පැය දෙකක් වගේ පිටිපස්සට අපිට data ගන්න පුළුවන්. ඉතින් මේ data ටික ඇනලයිස් කරලා අපිට පුළුවන් අනාගතයේදී වෙන්න පුළුවන් ගුවන් අනතුරු වළක්වා ගන්න.